වල අවුරුදු සමරු වැඩි බලන්න. එහෙනම් මුලින්ම හැමෝටම මේ ලැබුවා වූ සිංහල දමන අලුත් අවුරුද්ද නිදුක් නිරෝගීමත් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙදා පාර අපි දෙන්න හිතුවා හරියටම අවුරුදු සමරන්න. බැඳලා ටික කාලයක් වුණත් අපි මෙහරටම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නම් අතර කාලෙකට කරලා නැහැ. පොඩ්ඩක් හොරට තමයි මේ වැඩ ටික කරේ. ඒ මෙදා පාර අපි දෙන්න හිතුවා හරියටම නැකත් කරලා අපිට පුළුවන් විදියට මේ ටික කරනවා කියලා. මොකද ඒකට මූලික හේතුව වුණේ අපේ පුතාට දැන් අවුරුදු 5ක් වෙන හන්දා. ඉතින් එයාත් මේ දේවල් දැනගන්න ඕනේනේ. දැන් එයාට හැමදේම තේරෙනවා. ඉතින් අපි අපේ ගෙදර චාරිත්‍ර මේ දේවල් හරියට කරොත් එයාත් ලොකු වෙනකොට දැනගන්නවා අපේ මොනවාද සිංහල අවුරුදු චාරිත්‍ර. මම කියන්නේ සිංහල අවුරුදු චාරිත්‍ර විතරක් නෙමෙයි මේ හැමදේම අපි ළමයිට උගන්වන්න ඕනේ. මොකද එයාලා ඉස්සරහට මේ දේවල් දැනගන්නේ ගෙවල් වලින් මේ දේවල් එයාලට හරි විදිහට කියලා දුන්නොත් තමයි. එයාලා දැකලා තිබ්බොත් තමයි. එයාලටත් මේ දේවල් ගැන ආසාවක් උනන්දුවක් ඇති වෙන්නේ එතකොට තමයි. 12 වෙනිදා වැඩ කරලා ඇවිල්ලා තමයි ඉතින් ඔන්න රෑ පටන් ගත්තේ කැවිලි හදනවා කියලා. මුලින්ම ඉතින් කැවිලි විදියට මම හැදුවේ කුකිස්. රෑ කුකිස් හදලා ඊට පස්සේ ඉතින් පාන්දරම මේ වගේ රස බටර් කේක් එකකුත් මම බේක් කරා. 13 වෙනිදා. ඉතින් ඔහොම තමයි මේ 13 වෙනිදා රෑ මගේ හස්බන්ඩ්යි පුතයි අවුරුදු ලබන්නත් කලින් බම්මර චක්කර නිලා ඔය වගේ දේවල් පත්තු කරලා ඒ දෙන්න වෙනම සතුටක් ලබනවා ඉතින්. පොඩි අයගේ ආසාවල් තියෙන ඔය දේවල් එක්කනේ මම නම් ඉතින් මේ වෙලාවේ යාමෙට වැඩ පුළුවන් විදිහට කැවිලි ටික මේ පාර ගෙදර හදනවා කියලා හිතුණු නිසා හැමදේම මට පුළුවන් විදිහට මම ලෑස්ති කරගත්තා. මේ වෙලාව නම් ඔන්න කේක් එක හොඳට බේක් කළා. හරිම සුවඳක් තියෙන්නේ. මම මේ පාර කැවිලි වලට හදනවා කුකීස් අපි රහ කිරි ටොපි කැවුම්. ඉතින් මම මේ ටික හදනකොට හැබැයි ඉතින් කැවුම් හදන්න නම් මට බැහැ. කොණ්ඩේ හරියට එන්නේ නැහැ. එක දවසින් මේ හැමදේම පුරුදු වෙන්න කරනවා කියලා හිතුවත් ලේසි නෑනේ. කැවුම් ටික නම් මම හස්බන්ඩ්ගේ අම්මට කියලා තමයි හදාගත්තේ. එයාට ඉතින් හොඳට කොණ්ඩේ ගන්න පුළුවන් කැවුමේ. මේ හදන්නේ මං ආසම දෙයක් කිරි ටොපි. ඉතින් මම කිරි ටොපි අතිරහයි හදන වෙලාවේ අම්මා වෙනම කැවුම් ටික මේ වෙලාවේ බදිනවා. මේ තියෙන්නේ මම හදපු කිරි ටොපි එක. කිරි ටොපි එක චූට්ටක් විතර පදම මම හිතන්නේ හරියන්නේ නෑ. හැබැයි ඒකට හොඳට ගල් වෙලා එහෙම ආවා. ඒකට පොඩ්ඩක් නීට් මට කියලා මගේ හිතට හිතුණා. ඉන්නටනේ හරිම රසයි. ඉතින් කිව්වනේ හැදුවේ. පොඩි වැරදි වුණා. මේ දේම අපි අතින් හදනකොට හරිම සතුටක් දැනෙනවානේ. මෙන්න මේ තියෙන්නේ අම්මා හදන කැවුම්. ඉන්නට මේ වැඩේ හොඳට කරන්න පුළුවන්. මට නම් මේ වැඩේ බෑ. බලමු ඊළඟ අවුරුද්දට හරි කැවුමක් හදන කොහොම හරි මේ විදියට. මේ දේවල් ගෙදර හැදෙනකොට ගෙදර පුදුමකාර සුවඳක් තියෙන්නේ. එකම දවසේ කුකීස් මොන් කැවුම් මේ දේවල් කුස්සේ හැදෙනකොට ගෙදරම හරිම සුවඳයි. කොච්චර ඇඟට මහන්සි වුණත් මේ දේවල් ආසාවෙන් කරනකොට අපි ඇඟට ඒ මහන්සිය දැනෙන්නේ නැහැ. මොකද අපි ඒ ආසාවෙන් කරන්නේ. පවුලක සමගිය සතුට සාමය තියෙන හැමදේම එකතු වෙලා කරනකොට. ඉතින් මම මේ දේවල් කරන අතරේ මගේ හස්බන්ඩ් එක රස කරා. මේ විදිහට තමයි අවුරුද්දට ගන්නේ. අපි අවුරුද්දට ලෑස්ති වුණා. ඔන්න ඉතින් අවුරුද්දත් උදා වුණා. මේ තියෙන්නේ අලුත් අවුරුද්දා උදෑසන. ඉතින් අවුරුදු ලබන වෙලාවේ මේ විදිහට ඉතින් රතින්න පත්තු කරලා ඔන්න ඉතින් අපි දැන් නැකතට කිරි උතුරන්න තමයි යන්නේ. චාරිත්‍ර වාරිත්‍ර හරියට කරනවා කියනවා හන්දා ඉතින් නැකතට අවශ්‍ය මේ සියලු දේවල් අපි මුලින් ලෑස්ති කරලා මේ ඉතින් අපි පුංචි ගෙදර කිරි උතුරවන්න තමයි යන්නේ. මේ වෙලාවෙත් පුතාට නම් ලොකු බඩකින් එක හිටියේ. එයා හෙට කරකිනවා මෙහෙට කරකිනවා එක තැනක නම් ඉන්නේ නැහැ. එහෙන් පිටින්ම දඟමල්ලා. අපේ ඊතර චූටි අවුරුදු කුමාරට පේන්නේ මේ හැමදේම කරන්නේ. හැබැයි ඉතින් ඒ අවුරුදු කුමාරට එක තැන ඉන්න නම් බෑ.
ඔන්න අපේ ගෙදර කිරි මුට්ටිය දැන් නම් ඉතින් කිරි ටික ලස්සනට ඉතුරුණා. ඊළඟට තියෙන වැඩේ ඉතින් කෑම මේසෙට කෑම හදන්න ලෑස්ති කරන්න එපයි. මෙදාසරේ ලිපගිනි මෙලෙව්වට පස්සේ පොඩි කාලයක් තිබුණු හන්දා කලබලෙන් තොරව කිරිපත් ටික හදාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මගේ චූටි අවුරුදු කෑම මේසේ. ඉතින් මුන් කෑවුම් කිරි ටොපි කොකීස් කෙසෙල් ඒ වගේම සීනි සම්බෝලයක් කිරිබත් මේවත් එක්ක මගේ පුංචි අවුරුදු කෑම මේසේ ලස්සන වුණා. අපි තුන්දෙනාත් එක්ක මෙදාසරේ අවුරුද්ද හරිම ලස්සනට චාම්ම සැමරුවා. ඔන්න ඉතින් අන්තිමට හස්බන්ඩ්ගේ අම්මලයි අක්කලයිත් ආවා. එයාලත් ඉන්නේ ඒ ළඟමයි. ඉතින් අර කැවිලි පිටන් අරගෙන අපි නෑගම් යනවා කියලානේ. ඒ වගේ ඉතින් යාළුවා ගෙදර අපිත් ගිහිල්ලා යාළුවත් ඒ වෙලෙම අපේ ගෙදර ඇවිල්ලා ඒ වෙලාව ගත කරා. ඊට පස්සේ නම් අපි ගියා අපේ ආච්චිලා ගෙදර. ඉතින් ඒක නම් ඇත්තටම වීඩියෝ කරගන්න බැරුව ගියා. ඒ ගිහින් රැට කෑම කාලා යාළුවත් එක්ක සතුටු වෙලා ආවා. ඉතින් ඔන්න ඔහම තමයි අපේ අවුරුදු දවස අපි ගත කරේ. මම හිතනවා ජීවිතේ හැමදේම පොඩි පොඩි දේවල් අපිට පුළුවන් මහා පරිමාණයෙන් නොවුනත් අපිට පුළුවන් විදියට හැමෝම චුටි චුටි දේවල් සමරන්න ඕනේ කියලා. ඉතින් ওই විදියට අපේ පුංචි පවුලේ අවුරුදු සැමරුවා. හරි එහෙනම් කියමු බලන්න කෝපි කඩේ බලන අයටයි වාටයි ආදරය කරන අය දැන් ඒ කාලේ බලපු අය දැන් මම හිතන්නේ දැන් බබාලත් ඇති සමහරක් අයට. ඒ කාලේ පටන් ගත්තේ. එතකොට ඒ ඔක්කොටම සමහරක් අය දකිනවා කියනවා මේ මගේ පොඩි කාලේ මතක් වෙනවා මේවා කියලා මේ මියුසික් යද්දි. මේ සුබ පතන්න බලන්න මුළු රටට මේ ලැබුවව සිංහල අලුත් අවුරුද්ද සියලුම රටේ ජීවත් වෙන සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.